මම හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. අද මම ආවා කලාවැව බලන්න. හැබැයි ඉතින් මේ ගමන ඇත්තටම බ්ලොග් එකක් කරන්න ගිය ගමනක් නම් නෙමෙයි. ඒ නිසා වීඩියෝ ක්ලිප් තියෙන්නේ පොඩි ප්‍රමාණයක්. ඒත් ඉතින් මම හිතුවා පොසොන් දවස්වල අනුරාධපුරේ එන ඔයාලට මේ බ්ලොග් එක වැදගත්වේ කියලා. අපි දැන් මේ පහු කරගෙන යන්නේ බලලු වැව. බලලු වැවයි කලාවැවයි එක ළඟ තියෙන්නේ කියලා ඔයාලා දැනගෙන හිටියද යාළුවනේ? ඒ නිසා බලලු කලාවැව කියලාලු හඳුන්වන්නේ. කලාවැව තියෙන්නේ අර ඈතින් පේන කොළපාට ගස් පේලියෙන් එහා පැත්තේ. අපිට ඊළඟට දකින්න පුළුවන් වුණා කලාවැවේ වාන් වතුර යන ස්ථානය. මෙතන වැස්ස කාලෙට වාන් වතුර යද්දී ගොඩක් ලස්සනයිලු. අනුරාධපුරේ තියෙන වැව් අතරින් පැරණි ඉතිහාසයක් තියෙන වැවක් විදිහට කලාවැව හඳුන්වන්න පුළුවන්. ධාතුසේන රජතුමාගේ ඉතා අපූරු නිර්මාණයක් වන මේ වැව කඩවර නම් මිනිසෙක් හෙළි කළ රහසකට අනුව කලා ඔය කලවැලකින් හිරවී නිර්මාණය වී තිබූ ස්වභාවික ජලාශයක් විශාල කොට ඉදිකළ ලැබූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. කලාවැවේ වැව්බැම්ම සැතපුම් 4ක් පමණ දිගුණුත් අඩි 40ක් පමණ උසිනුත් ඉතා ශක්තිමත්ව අදටත් පවතිනවා. ඒ වගේම වැවේ ජල ධාරිතාව ඝනමීටර් 123ක් හා විශාලත්වය අක්කර 6380ක් වෙනවා. ඔයාලා දන්නවද යාළුවනේ කලාවැවේ සොරව් 6ක් පමණ තියෙනවා. මේවායින් කුඹුරු අක්කර 62829කට වගා කිරීමට ජලය සපයනවා. වැවේ ජලය මුදා හැරීම සඳහා කළු ගලින් නිර්මාණය කළ බිසෝ කොටුව සහිත මහා සොරව්ව එකල වාරි තාක්ෂණයේ දියුණුව ලොවට කියාපානවා. දැම්මං ඔයාලව එක්කරගෙන යන්නේ වැවේ ජලය පහළ නිම්නය කරා ගෙන යාමට ධාතුසේන රජතුමා විසින් ඉදි කළ යෝධ ඇල පෙන්වන්නයි. යෝධ ඇල කලාවැවේ සිට තිසාවැව දක්වා ගලා බහිනවා. සැතපුම් 54ක් දිගින් හා අඩි 40ක් පළලින් යුක්ත වෙනවා. යෝධ ඇලේ ඉදිකිරීම සම්බන්ධයෙන් අපිට විවිධ ජනප්‍රවාද අහන්න ලැබෙනවා. ඒ අතරින් ගැබ්ගත් එලිච්චියක් පෙරමුණේ ගමන් කරවා ඇය පියවර තැබූ මග ඔස්සේ යෝධ ඇල ඉදි කළ බව ජනප්‍රවාදයේ කියවෙනවා. ඔයාලට ඇහෙනවද යාළුවනේ මේ සොරව්වෙන් පිටවෙන වතුරේ සද්දේ? යෝධ ඇලේ ජල බැස්ම මුල් සැතපුම් 17 පුරාවට සැතපුමට අඟල් 1ක් වෙනවා. යෝධ ඇල ඉදිකිරීම සඳහා යොදාගත් තාක්ෂණය අනුව කලාවැව හා තිසාවැව අතර භූමියේ උස් මට්ටම් පිළිබඳව එකල වාරි ඉංජිනේරුවරයන්ගේ දැනුම මොනවට පැහැදිලි වෙනවා. ලංකාවේ ඉහළ වාරි තාක්ෂණයක් පැවති බවට සාක්ෂි සපයන මේ නිර්මාණය පෙර රජදරුවන්ගේ විස්මිත හැකියාව ලොවටම කියාපානවා.
මේ බ්ලොග් එකෙන් ඔයාලා කලාව පිළිබඳව ගොඩක් තොරතුරු දැනගන්නට ඇති. ඒ වගේම තමයි යාළුවනේ මේ වගේ සුන්දර තැන් බලන්නෙන් ඔයාලා එහි පරිසර සුන්දරත්වය ආරක්ෂා කරලා යන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. මෙන්න මේ විදිහට තමයි මගේ අද දවස ගෙවුනේ. මෙහෙම ප්ලෑන් කරන්න නැතුව යන ට්‍රිප් වලත් පොඩි වාව් එකක් තියෙනවා. අපි වැවෙන් නාලා කෑම කාලා නිදහසේ ටික වෙලාවක් ඉඳලා ඉතින් ගෙදර එන්න පිටත් වුණා. එහෙනම් යාළුවනේ තවත් අලුත් බ්ලොග් එකක් අරගෙන මම එන්නම්. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. බයි.